හායි. ඉතින් ඔයාලට කොහොමද? මම අද කරන්න යන මගේ YouTube channel එකේ දෙවෙනි වීඩියෝ එක. අද මම කතා කරන්න යන්නේ ඇයි මම මේ YouTube channel එක create කරේ සහ මොනවද ඉස්සරහට අපි කතා කරන්න යන්නේ කියලා. කාලයක් මම experience කරා, කාලයක් මම දැක්කා, මම notice කරපු දේවල් වලින් මම decide කරා මගේ ජීවිතේ වෙනස් කරගන්න. ඉතින් මම හිතුවා මගේ ජීවිතේ වෙනස් කරගත්තා නම් මට උදව් වෙන්න පුළුවන්. මේ ලෝකේ තව කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් මම හිතුවා එහෙම උදව් කරන්න මේ YouTube වීඩියෝ එකක් හරහා. ඉතින් මම කොහොමද මගේ ජීවිතේ වෙනස් කරගත්තේ? මම හිතන පතන විදිය වෙනස් කරගත්තේ. මගේ ජීවිතේ පුළුවන් උප්පරිම හැම දවසක්ම සතුටින් ගත කරන්න මම මොනවද කරන්නේ? මම ඔයාලට සජෙස්ට් කරන්න මොනවද කියලා ඉස්සරහට වීඩියෝ වලින් කතා කරමු. ඉතින් මම කාලයක් තිස්සේ නෝටිස් කරා මම සහ සියලුම මගේ වටේ ඉන්න යාළුවෝන්ගේ කතා කරපුවාම මම දැනගත්තා, මට තේරුණා මිනිස්සු හැමදාම සතුටින් ඉන්න පුළුවන්කම තියෙද්දි, ගොඩක් දවස්වලට සතුටින් ඉන්න පුළුවන්කම තියෙද්දි මිනිස්සු ගොඩක් වෙලාවට සෆර් කරනවා, දුකෙන් ඉන්නවා, ෆ්‍රස්ට්‍රේට් වෙලා, ඇන්ක්ෂස් වෙලා ජීවිතේ නාස්ති කරගන්නවා. ඇත්තටම අපේ ජීවිතේ ගොඩාක් කෙටි කාලයක් තියෙන අපිට එන්ජොයි කරන්න. ඉතින් මම තීරණය කරා මං හිතන පතන විදිය වෙනස් කරලා මගේ ජීවිතේ මගේ දවස් බොහොම සන්තෝෂයෙන් ගත කරන්න. ඉතින් ඉස්සරහට අපි කතා කරමු කොහොමද මොනවද අපිට කරන්න ඕන කියලා. ඉතින් මං මුලින්ම ඔයාලත් එක්ක කතා කරන්න කැමතියි මම නෝටිස් කරපු රීසන් ඇයි මිනිස්සු දුකින් ඉන්නේ කියලා. මම ඇතුළු මන් දන්න කියන අය දුකින් ඉන්නේ එක්ක දේශපාලනික රට ඇතුලේ හරි ලෝකේ හරි වෙන්න පුළුවන්. එක්ක කාලගුණික, එක්ක රාජතාන්ත්‍රික හේතුවක්. එක්ක වැඩ කරන තැන ඇතිවෙන ගැටුම්, එක්ක ඉස්කෝලේ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ගෙදර. මේ සමහර දේවල් අපිට කවදාවත් කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපි තුල විතරයි. ඉතින් මං ඒ දේවල් වලට ફોකස් කරලා, ඒ කියන්නේ එක්ස්ටර්නල් දේවල් වලට ફોකස් කරන්නේ නැතුව ඉන්ටර්නල් දේවල් වලට ફોකස් කරලා කොහොමද ජීවිතේ සාර්ථක කරගන්නේ, පුළුවන් හැම දවසක්ම සතුටින් ජීවිතේ ගත කරන්නේ කොහොමද කියලා කතා කරන්න තමයි මම මේ YouTube channel එක create කරේ. ඉතින් අපි ඉස්සරහට කතා කරමු කොහොමද මොනවද අපි කරන්න ඕන කියලා. ඉතින් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට මේ වගේ videos මම upload කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් ස්තුතියි.